මේ තියෙන්නේ Apple අලුතෙන්ම රිලීස් කරපු Vision Pro එක. අලුත් ඉම්ප්‍රූව්මන්ට් සෙට් එකම ඉන්ක්ලූඩ් කරලා තිබ්බට Apple වල Vision Pro එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තාම විසඳගන්න හම්බෙලා නැහැ. ඉතින් මේ මොකද්ද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. කලින් රිලීස් කරපු Vision Pro එක ගැන තිබ්බ ලොකුම කම්ප්ලේන් එක තමයි ඒකේ බර වැඩිකම. ඒ වගේ මේ බර වැඩි හින්දා ගොඩාක් වෙලා එක දිගට දාන් ඉන්න අමාරු වෙච්ච එක. ඉතින් ඔයාලා හිතනවා ඇතිනේ Apple මේක අහලා අලුත් එකේ බර අඩු කරන්න නැති කියලා. නැහැ. ඇත්තටම කිව්වොත් Apple අලුත් එකේ බර වැඩි කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අලුත්ම dual knit band එක. මේ නිසා බර වැඩි වුණාට ඒ බර සමානව බෙදිලා නැ හින්දා ගොඩක් වෙලා පහසුවෙන් දාන් ඉන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ අලුත්ම Vision Pro එකේ තියෙන අනිත් වැදගත්ම ෆීචර් එක තමයි මේකට එන M5 chipset එක. 10 core CPU එකක් 10 core GPU එකක් තියෙන chipset එකක් හින්දා කලින් එකේ තිබෙ M2 chipset එකට වඩා වැඩි වේගකින් apps load කරන්න වගේම වැඩි පික්සල් ප්‍රමාණයක් රෙන්ඩර් කරන්නත් පුළුවන්. ඒ අරුණම ඩිස්ප්ලේ රිෆ්‍රෙෂ් රේට් එක 120 Hz එකකින් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඒ වගේම බැටරි එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. වගේම 30 watt power adapter එක වෙනුවට මේ පාර 40 watt power adapter එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ අරුණම මේ අලුත් Vision Pro එක අනිත් හැම අතින්ම වගේ පරණ Vision Pro එකට සමානයි. එකම size එක, එකම speakers, එකම cameras වගේම ප්‍රයිස් එකත් කලින් වගේම $3500යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10ක් විතර වෙනවා. ඒත් මම අර කලින් කිව්වා වගේම තාම මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ විසඳිලා නම් නැහැ. ඒ ප්‍රශ්නේ තමයි මේක රුපියල් ලක්ෂ 10ක් දීලා ගන්න තරම් ස්පෙસિෆික් යූස් කේස් එකක් නැතිකම. ඒ වගේම මේකේ තියෙන ෆීචර්ස් වල හැටියට රුපියල් ලක්ෂ 10ක් වගේ ගාණක් දීලා මේක ගන්න එක වටිනවද කියන ප්‍රශ්නෙත් එනවා. මෙහෙම වෙන ලොකුම හේතුව තමයි තාමත් Vision Pro එකට ගොඩාක් apps support කරන්නේ නැතිවීම. කොටින්ම කිව්වොත් තාම Vision Pro එකට native YouTube app එකක්වත් නැහැ. මේක නිසා ලොකු hype එකක් තියෙන product එකක් වුණාට ගොඩ දෙනෙක් මේක එදිනදා වැඩවලට පාවිච්චි කරන්න ගනීද කියලා නම් හිතන්න බෑ. ඉතින් ඔයා මොකද මේ අලුත්ම Vision Pro එක ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න.